ඉස්සදින් පඩුන් ගමේ සාවින්ද බරත. දැන් අපි ආවේ හරි සතුටුයි මාලිමාවට ජය වේවා. දැන් ওই බස් යනවනේ මරිය බස්. යකෝ එකක් නැදී 4 5ක් ඕනේ. දැන් ජනාධිපති මොනවද කිව්වේ ජූනි මාසයේ හොඳ සෙල්ලා තියෙන අපුඩි ගහපල්ලා කියලා. අපි කියන්නේ දෙසැම්බර් වෙනකම් අපි කරණම් ගන්නවා ජනාධිපතිතුමනි. අපි කරණම් ගන්න දෙන්න මුන් ඔක්කොම ඇතුළට දාන්න ඕනේ. හරි ශානිතුමාට අපි ජය වෙනවා රංගතුමාට අපි දැන් මාලිමාවට මේ වගේ උනේ නැහැ බලන්න. විජේදාස රාජපක්ෂ ඩුබායිවේ හිටියා. මේ ගණදෙන්නකට ඩුබායි වෙලා හිටියා. හරිද? විජේදාස රාජපක්ෂ ඇවිල්ලා මොනවද අනුශාසන දෙනවා හාමුදුරුවන්ට. පුතාට අනුශාසන දෙන්න බැරි වුණා. ඉතින් හැබැයි මුංග එකෙක්වත් මේ උසාවියට එන්න දෙන්න ඕනේ නැහැ. ඒක you are dear of these bastards. Right okay? අර තේනවනේ ඉංග්‍රීසියෙන් innocent until proved guilty. පළයකෝ යන්නේ ඒවා පැරණ නීති. Guilty until proved innocent. Reverse the orders of proof. ඒකයි කරන්න තියෙන්නේ. ඒක ඡන්ද දෙන්න. තව අවුරුදු 50ට ඡන්ද දෙන්න. අර ඡන්ද කොමරසාරිස් කාර්යාලය රාජකීය වහලම දාන සීල් කරලා දාන. තව අවුරුදු 50ට මාලිමාව රජ කරන්නේ ඊටපල්ලා බැරින මහමුද පැනලා මැරියල්ලා. අර අනිත් එක ඉලාසිරි. ඉලාසිරි අපි ඇතුළට ගන්නවා. රයිට් ඕකේ අනිත් එක ඉන්නවා අර ගොම්මන් පිළයි. තව එක්කෙක් ඉන්නවා අර කවුද වීරවංශය. ඊටපල්ලා ඕම යමන් අපි ඇතුළට ගන්නවමයි. හරි මාලිමාවට ජය වේවා. ආයි ඡන්දයක් තියන්නේ අවුරුදු පාර ප්‍රජාතන්ත්‍රය දෙලා අම්මගේ රෙද්ද අපිට ප්‍රජාතන්ත්‍රය ඕනේ නැහැ යකෝ. චීනේ අවුරුදු 150 කොමියුනිස්ට් බලයක් තිබුණේ. කොහොමද චීනේ නැග්ග හැටි? සෞදි අරාබිය ඩුබායි කෝ රජ පරපරාව පාලනය කරේ. කොහොමද නැග්ගේ? මේ හත්තිලව මුංග මේ ඡන්දයක් තියාගෙන ප්‍රජාතන්ත්‍රය ගැන බලයිලෝ. ඔක රෝල් කරලා ගාගෙන පස්සේ පැත්තේ ඡන්දයක් දෙන්නේ නැහැ. අවුරුදු 50කට මට ඡන්දයක් නැහැ. කන්ෆර්ම් රයිට් මාළිමාවට ජය වේවා. අපි යනවා. සැකකාරය විතරයි. සැකකාරය විතරයි. කවුද? ඒක සැකකාරයෝ නෙවෙයි. ඒකයි කියන්නේ guilty until proven innocent. Guilty until proven innocent. benefit of the doubt ඔක්කොම prove කරලා ඉවරයි. යකෝ මේ කප්පම් ගන්න මේ කුඩුකාරයෙන් මේ පගයිල් වන වැඩක් නෑ අපිට වැඩක් නෑ.